පවුලේ කට්ටියට තමයි දේපොළ තිබුණේ අබරාමයට පවා ඉඩම් දුන්නයි කියලා. අපි දැනගෙන හිටියේ එහෙම. හැබැයි දැන් තමයි දැනගන්නේ පක්ෂේ ගොඩක් අයට දේපොළ තියෙනවායි කියන එක. දේපොළ තියෙන අය ගොඩක් ඉන්නවනේ රටේ. ඉතින් පක්ෂෙත් ඉන්නේ රටේ මිනිස්සු තමයි. LOLC ෆිනෑන්ස් වෙතින් ලබා දෙන කෙටි කාලීන ස්ථාවර තැන්පතු. අල්කාන්ත අමාත්‍යවරයා ඔබතුමන්ලාට පාර්ලිමේන්තුවේ 2001 හරි ඒ කාලවකවානුවේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර හම්බුනාම ඔහු හිටියේ මාදිවල නිවසේ. දැන් එතුමා ඇමතුමා වුණාට පස්සේ තමයි එතුමාගේ අඹවත්ත විකුණලා කඩුවෙලෙන් සුභෝභෝගී නිවසක් කරන් පදිංචියට එන්නේ. ඒ වගේම අපි දැක්කා දේශපාලන වේදිකාවේ ඔබතුමාලා දිගින් දිගටම කිව්වා කවුරු හරි හොඳ ගෙයක් තියනවා නම් ඒගොල්ලෝ ඔරෙක් වාහනයක් තිබ්බොත් ඒගොල්ලෝ ඔරෙක් කියලා. නමුත් දැන් ඔබතුමාලා අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවානේ. ඔබතුමාලා ක්‍රියාවෙන් ඒක පෙන්වන්නේ නැහැ. ඇමතිවරු වුණාට පස්සේ ඔබතුමාලාගේ ක්‍රියාකලාපේ වෙනස් වෙලා දැන් අපි දැක්කා සුනිල් අඳුනේත් ඇමතුමා V8 වලින් යනවා. ලාල්කාන්ත ඇමතුමා ඇමති වෙන්න කලින් තමයි නිවස හදලා තිබුණේ. ඒ නිවස හදන්න අනුරාධපුරයේ තියෙන තමන්ගේ පරම්පරාවේ තියෙන දේපල විකුණලා නුවර තියෙන බිරිඳගේ දේපල විකුණලා තමයි ඒව හදලා තියෙන්නේ. ඒ පිළිබඳ කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අල්ලස් කොමිසමට පැමිණිලි කරලා නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. එහෙම නැත්නම් අයථාක්‍රම වලින් ඇමති බලතල වරප්‍රසාද පාවිච්චි කළා එහෙම හදලා නැහැ. බොහොම ස්තුතියි. පවුලේ කට්ටියට තමයි දේපොළ තිබුණේ අබරාමයට පවා ඉඩම් දුන්නයි කියලා. අපි දැනගෙන හිටියේ එහෙම. හැබැයි දැන් තමයි දැනගන්නේ පක්ෂේ ගොඩක් අයට දේපොළ තියෙනවායි කියන එක. දේපල තියෙන අය ගොඩක් ඉන්නවනේ රටේ. ඉතින් පක්ෂෙත් ඉන්නේ රටේ මිනිස්සු තමයි. ඒ අයටත් දේපල තියෙනවා. පරම්පරාවේ දේපල තියෙනවා. ඒ අයගේ දුක් මහන්සි වලින් හම්බ කරපු දේපල තියෙනවා. ඒවා ජනතාවගේ මොනවා හරි මුදල් කොල්ල කාලා හරි හම්බ කරපු දේපල නෙමෙයි. ඒක තමයි අපි වගකීමෙන් කියනවා. එහෙම කරලා නැහැ, කරන්නෙත් නැහැ. අපේ ඇමතිවරු එහෙම හම්බ කළා නැහැ.